බෝවන් මම සුජානි විජේනායක. ඉතින් පුතේ මම අද ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවේ විභාගයට තියෙන්නේ තව ටික දවසයිනේ. ඉතින් මේ දවස්වල ඔයාලා ගොඩක් හොයන පාඩමක් තමයි sannivedana සමීක්ෂණ. 13 වෙනි ශ්‍රේණියට නියමිත අවසාන පාඩම. ඉතින් පුතේ මෙන්න මේ පාඩමේ අපි එක් මාතෘකාවක් කතා කරනවා ප්‍රධාන සමීක්ෂණ වර්ග දෙකක් පිළිබඳව. මෙන්න මේ ප්‍රධාන සමීක්ෂණ වර්ග දෙක පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න තමයි මම අද ඔයාලත් එක්ක එකතු වෙන්න හිතුවේ. ප්‍රධාන සමීක්ෂණ වර්ග දෙක තමයි විස්තරාත්මක සමීක්ෂණ සහ විග්‍රහාත්මක සමීක්ෂණ. විස්තරාත්මක සමීක්ෂණ ගැන කතා කරනකොට කිසියම් ගැටලුවක් සම්බන්ධව විවිධ මානයන් ඔස්සේ තොරතුරු ඒකරාශී කිරීම මේ විස්තරාත්මක සමීක්ෂණ කියලා අපිට අදහස් කරන්න පුළුවන්. පුතේ මේ විස්තරාත්මක සමීක්ෂණ තුලදී සමකාලීන මාධ්‍ය තුල හැසිරීම, වැඩසටහන්, වෙනත් මාධ්‍ය ක්‍රියාකාරකම් මෙන්න මේවා සම්බන්ධවත් අපිට මේ විස්තරාත්මක සමීක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. මේ විස්තරාත්මක සමීක්ෂණය තුලින් රැස් කරගන්න දත්ත පිළිබඳව පුතේ එහි බලපෑම මේවා සම්බන්ධයෙන් ගැඹුරින් අවධානය යොමු කරන්නේ නැහැ. ඊටමත් සරලව තමයි මේ විස්තරාත්මක සමීක්ෂණය තුලදී අපි සාකච්ඡා කරන්නේ කරුණු පිළිබඳව. ප්‍රමාණාත්මක, ගුණාත්මක දත්ත ඔස්සේ තමයි මේ සමීක්ෂණය සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ගණනය කළ හැකි ආකාරයෙන් ඊටමත් සරලව තමයි මේ සමීක්ෂණය සිද්ධ කරන්නේ. මම උදාහරණයක් කිව්වොත් ඔයාලට පුතේ කිසියම් කාල සීමාවක් තුළදී රූපවාහිනී නාලිකාවක් තුළ ප්‍රචාරණය කරනු ලැබූ වෙළඳ දැන්වීම් ප්‍රමාණය, වර්ගය, කාල සීමාව මෙන්න මේ සම්බන්ධව විස්තරාත්මක සමීක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔයාලගෙන් ওই විස්තරාත්මක සමීක්ෂණය පිළිබඳව ලකුණු 8කට වගේ අහන්න බැරිකමක් නැහැ. අපි එහෙනම් යම් විග්‍රහාත්මක සමීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා. විග්‍රහාත්මක සමීක්ෂණ ගැන කතා කරනකොට කිසියම් ගැටලුවක් සම්බන්ධයෙන් වැඩසටහනක් මේ පිළිබඳව විද්‍යාත්මක ප්‍රවේශයකින් තොරතුරු රැස් කිරීම තමයි අපි විග්‍රහාත්මක සමීක්ෂණයක් තුළින් සිද්ධ කරන්නේ. මේ සමීක්ෂණ තුළින් පුතේ එකතු කරගන්නා දත්තයන් තුළින් ඇතිවන බලපෑම පිළිබඳව ඉතාමත් ගැඹුරුව සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. උදාහරණයක් කියලා දෙන්නම්කෝ. සමාජ මාධ්‍ය භාවිතයෙන් ග්‍රාහකයාට කොයි වගේ බලපෑමක් සිද්ධ වෙනවාද? අන්න අපිට ඒ විග්‍රහාත්මක සමීක්ෂණයක් කරන්න පුළුවන්. ඒ වගේම රියැලිටි වැඩසටහන් කොයි තරම් දුරට සමාජ බලපෑමක් සිද්ධ කරනවාද? තවත් විදිහකට කිව්වොත් වෙළඳ දැන්වීම් ප්‍රචාරණය තුලින් ග්‍රාහකයා එම භාණ්ඩය මිලදී ගැනීමට ඔහු තුල කොයි තරම් බලපෑමක් සිද්ධ කරනවාද කියලා ඔන්න ඔය ආකාරයෙන් විග්‍රහාත්මක සමීක්ෂණයක් සිද්ධ කරන්න පුළුවන්. මේ තුලින් ගොඩක්ම ග්‍රාහකයා තුල ඇති කරන බලපෑම කෙබඳුද? කොයි විදිහටද මේ බලපෑම සිද්ධ කරන්නේ? මේකෙන් සිද්ධ වෙන හානිය කොයි වගේද? මෙන්න මේ ආකාරයෙන් ඉතාමත් ගැඹුරින් විග්‍රහාත්මක සමීක්ෂණ තුලදී සාකච්ඡාවට බඳුන් කරනවා. ඉතින් මෙන්න මේ කොටස් දෙක තමයි මට අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍ය වුණේ. විස්තරාත්මක සමීක්ෂණ සහ විග්‍රහාත්මක සමීක්ෂණ. මම හිතනවා විභාගයට මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. මේ වගේම තවත් ඔයාලා ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්න මාතෘකාවක් සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්. ආයුබෝවන්.